පෙම්වතියට ලියපු ලියුමක් ගැන මට එක කිව්වා. ඔව් මේක මේ පොතට අදාළ දෙයක් නෙවෙයි. නමුත් මම මගේ දේශනාවේදී මේකට පාවිච්චි කරන කතාවක්. අලිමංගල පැත්තේ එක සිද්ධියක්. එක කඳවුරක සෙබළෙක් හිටියා. ඔහු බොහොම නිහඬ චරිතයක්. කොටිම කරන්නේ ඔහුට පෙම්වතියක්වත් හිටියේ නැහැ. කඳවුරේ හැමෝටම පෙම්වතියෝ ඉන්නවා. මොහුට නෑ. මොහු රාජකාරියටම කැපවෙච්ච බොහොම නිහඬ චරිතයක්. අලුතෙන් ආපු සෙබළෙක්. ඒක කඳවුරට ලියුම් එනවා. ලියුම් එන්නේ කොහොමද? චොපරකින් තමයි ලියුම් ගේන්නේ. මේ ගොඩ බිමින් සම්බන්ධතා තිබුණේ නැහැ. එතකොට හැමදාම උතුම් මිට එන චොපරවල මේ පෝරවල දාලා තමයි ලියුම් ගේන්නේ. ඒතුළ ලියුම් මල්ල කඳවුරට ගෙනාපු ගාම චොපරකින් කඳවුරේ අය මීමස් වගේ වට වෙලා තමුන්ගේ නමට තියෙන ලියුම් අරගෙන දුවනවා. මොකද ඒ තරම් ලිපියක් පිළිබඳව දැවෙමින් ඉන්න පිරිසක්. මොකද වෙන කිසිම සම්බන්ධකම් අද වගේ මේ ෆෝන් කරන මොකද තිබුණේ නැති නිසා. එතකොට මේ සෙබලා එක නිමාඩුවකදී දැන් හැමෝම ලියුම් අරගෙන යනවා. ඒ සෙබලට ලියුමක් නැහැ. ලියුමක් කියවන්න දෙම්මතියක් නැහැ. ඒක නිමාඩුවකදී ඔහු තමුන්ගේ ප්‍රේමය හාහපුරා කිය තමුන්ගේ මේ නෑනට ප්‍රේම වේදනාවක් විවාහ වේදනාවක් කියනවා. නෑන කලබලලා මොහොත තරේ ප්‍රදේශයට කරනවා. බයි. එහෙමයි. ඒක මොහු ආපහු කාලෙක නිමාඩු ගිහලා දෙවෙනි නිමාඩුවේදී මේ උත්සාහය දරනවා. නමුත් ඔහු නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක් වෙනවා මිසක් ප්‍රේමයට අනුකූලතාවයක් දැක්කේ නෑ. ඊට පස්සේ කොහොම කාලයක් ගියාට පස්සේ මාස ගානක් කඳවුරේ කිසියම් මෙහෙයුමකට මට කිසිම සූදානම් කරනවා. ඒකට මේ සෙබලත් ඒ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. හැබැයි මේ මෙහෙයුම පටන් අරගෙන මෙහෙයුම අතරතුරදී සෙබළු අපේ කීප දෙනෙක් මැරෙනවා. ඒ මැරෙන සෙබළු අතර මේ සෙබලත් ඉන්නවා. ඊට පස්සේ චොපර එකක් මේ මියගේ අයගේ සිරුරු ටික කඳවුරට ගෙනල්ලා චොපර එකේ දාලා මේ චොපර එකක් කියනවා මේ අයගේ සිරුරු අරගෙන යන්න. ඒ චොපර එක ඇවිල්ලා මේ අයගේ සිරුරු ටික මේ අර මං කිව්ව සෙබලගේ සිරුර ඇතුළුව සිරුරු ටික චොපර එකට දාගන්නකොටම චොපර එකෙන් සිරුරු විතර ලියුම් වලක් ගෙනල්ලා දෙනවා කඳවුරට. එතකොට චොපර එකේ මේ අයගේ සිරුරු දාගෙන යන අතරේ මේ ලියුම් මල්ල කඳවුරේ බෙදාගෙන බලනවා. එතකොට එක ලියුමක් ඉතුරු වෙනවා. මේ ලියුම හරියට මේ මියගිය සෙබලගේ නමට ආපු ලියුමක් ප්‍රථම වතාවට ආපු ලියුමක් ලස්සන අකුරු තියෙන. එතන ඉන්න සැරෙන් වරෙක් මේ ලියුම කඩනවා. දැන් අයිතිකරු මියගිය ඉඳලා දන්නවනේ ඔහුගේ නමට ලියුමක් කවට බලන්න කෙනෙක් එක්ක කඩපුවාම අර නෑන ඒ ලියුමක් ඔහු ප්‍රේමය ඉල්ලලා ප්‍රකාශ කරපු නෑන ඒ ලියුමක් මේක තියෙනවා. ඔයා අවස්ථා කීපයක් මගෙන් මේක නැහුවා. මම මුලින් ඒක අරගෙන තුණා. නමුත් මම අම්මා එකක් කතා කරා. මම ඔයාගේ යෝජනාවට කැමති කියලා. හැබැයි මේ ලියුම ලැබෙනකොට ඒ සෙබලගේ සිරුර අනුරාධපුරයට කරගත්තා.